හයි ගයිස් රාජකීය විද්‍යාලයේ ඔයාලට පෙන්වන්න බැරිුණ පැත්ත තමයි මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ රාජකීය විද්‍යාලයේ ප්‍රයිමරි සෙක්ෂන් එකට එන්ට්‍රන්ස් වෙන ගේට් එක. මේ ගේට් එකට දෙකේ ගේට් එක කියලාත් රාජකීයන් හඳුන්වනවා. මේ ඔයාලා දැන් දකින්නේ රොයල් කොලෙජ් යූනියන් බිල්ඩින් එක. ඔයාලා අහලා තියෙන edX Expo එක්සිබිෂන් එකත් ඕගනයිස් වෙන්නේ මෙන්න මේ බිල්ඩින් එකේදී. මෙතන රාජකීය විද්‍යාලයට ලොකු වැඩ කොටසක් සිද්ධ වෙනවා. මේ තියෙන්නේ blue and gold shop එක. මේක සිසුන්ට අවශ්‍ය කරන යුනිෆෝම්, ටී-ෂර්ට්ස්, බෑග්ස්, ටයි වගේ ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන් ෂොප් එකක්. මේ ඔයාලා දැන් දකින්නේ ජූනියර් ග්‍රවුන්ඩ් එක. මම මෙතෙන්ට යද්දිත් ලොකු ඉවෙන්ට් එකක් මේ ග්‍රවුන්ඩ් එකේ තිබුණා. ඉතින් මම රාජකීය විද්‍යාලය ගැන කලින් කරපු වීඩියෝ එකේදී ගොඩ දෙනෙක්ගේ ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුණා. මම හිතුවා කලින් රාජකීය විද්‍යාලයේ O level C level section ටික පෙන්නපු නිසා මේ වීඩියෝ එකෙන් ප්‍රයිමරි section එකත් එක්ක ඉතුරු පෙන්නපු නැති පැති ටික ඔයාලට අරගෙන එන්න. ඔයාලා දැන් බලනවා ඇති රාජකීය විද්‍යාලය ආරම්භ වෙන්නේ කොහොමද කියලා. ගරු ජෝෂප් මාෂ් පියතුමන් විසින් 1835 දී සෙන්ට් පෝල්ස් චර්ච් එකේ පෞද්ගලික පිරිමි පාඨශාලාවක් ආරම්භ කරනවා. ඒකට නම තියන්නේ හිල් ස්ට්‍රීට් ඇකඩමි කියලා. අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුල පාසල ජනප්‍රිය වීමත් සමග එකල සිටි ආණ්ඩුකාරවරයා වන සර් රොබර්ට් විල්මට් හෝටන් හිල් ස්ට්‍රීට් ඇකඩමි කියන නම 1836 දී කොලම්බෝ ඇකඩමි කියලා වෙනස් කරනවා. මේ ඔයාලා දැන් දකින්නේ රාජකීය විද්‍යාලයේ නවරගහලට තියෙන එන්ට්‍රන්ස් එක. මම ගියපු දවසේ පාසල නිවාඩු නිසා මේ එන්ට්‍රන්ස් එක වහලා තිබුණේ. ඒත් අපි වෙන තැනකින් මේක ඇතුළට යමු. ඒ විතරක් නෙවෙයි 1923 දී තමයි රාජකීය විදුහල මම මේ දැන් ඔයාලට පෙන්වන තැනට නැතොත් රීඩ් ඇවනියු එකට අරගෙන එන්නේ. ඔයාලට පේනවා ඇති පීපල්ස් බැංක් ATM එකකුත් තියෙනවා මෙතන. ඉතුරු විස්තර අපි ප්‍රයිමරි ස්කූල් එකේ ඉස්සරහට යන ගමන් කතා කරමු. කොළඹ රාජකීය විද්‍යාලය කියන්නේ ඔයාලා දැන්ටමත් දන්නවා ඇති ලංකාවේ තියෙන පරණම පාසල. දැන් මේ අපි ඇවිල්ලා තියෙන්නේ 2026ට. ඉතින් මේ වෙද්දී කොළඹ රාජකීය විද්‍යාලය පටන්ගෙන අවුරුදු 191ක් පමණ වෙනවා. ඒ කියන්නේ 2035 වෙද්දී රාජකීය විද්‍යාලය අවුරුදු 200ක ඉතිහාසයකට උරුමකම් කියනවා. මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ ග්‍රේඩ් 4 සෙක්ෂන් එකට. මෙම පාසලේ සෑම ජාතියකම සහ ආගමකම ළමයි ඉගෙන ගන්නවා. ඒ වගේම ළමයිට සිංහල, ඉංග්‍රීසි, දෙමළ වැනි කැමැති මාධ්‍යයක් තෝරාගෙන ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමයින්ට ඉගෙනීමට, ක්‍රීඩාවට මෙන්ම සමිති සමාගම් වල වැඩ කටයුතු කිරීමටත් සියලුම පහසුකම් මෙම පාසල සතුයි. එහෙනම් දැන් අපි ග්‍රේඩ් 3 සෙක්ෂන් එක පැත්තට යමු. ඔයාලට පේනවා ඇති ළමයින්ට සෙල්ලම් කරන්න මේ සෙක්ෂන් එකේම ඒරියා එකක් හදලා තියෙනවා. එක්දා 1892 දී තමයි රාජකීය විද්‍යාලයේ පළවෙනි ස්පෝර්ට් මීට් එක පැවැත්වෙන්නේ. රාජකීය විද්‍යාලයේ මේ වෙනකොට හවුස් 5ක් තියෙනවා. ඒවා නම් කරලා තියෙන්නේ පාසලේ හිටපු විදුහල්පතිවරුන්ගේ නම් වලින්. මාෂ්, හාවර්ඩ්, බෝග්, හාට්ලි, රීඩ් යන නම් වලින්. දැන් ඔයාලට පෙන්වන්න යන්නේ ලංකාවේ ගොඩක් ළමයින්ගේ අම්මලා තාත්තලාගේ හීනයක් වන රාජකීය විද්‍යාලයේ ග්‍රේඩ් 1 සෙක්ෂන් එක මොන වගේද කියලා. මෙම පාසල මෙච්චර දියුණු වීමට හේතුව කුමක් විය හැකිද? ගොඩක් අය හිතන දෙයක් තමයි මේ කොළඹ පාසල් වලට කොහොමද මෙච්චර ෆැසිලිටිස් තියෙන්නේ? ඒ රජයේ අනිත් පාසල් මේ තරම් වැඩි දියුණු නොකරන්නේ කියලා. ඇත්තට මෙතන තියෙන්නේ රජයෙන් කරන දෙයක් නෙවෙයි. දියුණු පාසල් හැම එකකම වගේ පාසල් සංවර්ධන සමිතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආදිශීර්ෂ සංගමයක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ පාසල් වලට මුදලින් ශ්‍රමයෙන් හැම දෙයකින්ම වැඩි දියුණු කරන්නේ
මෙම පාසල ඉගෙන ගන්න ළමයිගේ දෙමව්පියන් ඒ වගේම පාසලේ හිටපු ආදි ශිෂ්‍යයන් විසින්. ඉතින් ඔවුන් තමන්ගේ පාසල වැඩි දියුණු කරන්න ඒ අවුරුදු වල එල්වල්ස් බැච් වල හිටපු අය කණ්ඩායම් වශයෙන් හෝ තනි තනියම එකතු වී පාසල ඔවුන් සිටිය තැනට වඩා තවත් එක් පියවරක් උඩට පාසල තියන්න උත්සාහ කරනවා. ඒක තමයි ගොඩක් දෙනෙක්ට කොහොමද පාසල දියුණු වෙන්නේ කියන එක තේරුම් ගන්න බැරි වෙන සාධකය. ඉතින් හැම පාසලක්ම රජයෙන් දියුණු කරයි කියලා අපි බලන් හිටියොත් හැම රජයේ පාසලක්ම දියුණු නොවී පවතී. මං හිතනවා යම් කිසි දවසක ඔයාලා ඉගෙන ගත්ත පාසලට මොන අමෝදයක් කරයි කියලා. ඒ වගේම ග්‍රේඩ් 1 ළමයින්ට සෙල්ලම් කරන්න මේ වගේ ප්ලේස් එකකුත් හදලා තිනවා. රාජකීය විදුහලට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දෙනු ලබන්නේ 1840 දී. ඉතින් මේ වෙද්දී ලංකාවේ කිසිම ක්‍රිකට් ක්ලබ් එකක් ආරම්භ කරලා තිබිලා නැහැ. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාලා දන්නවද දන්නේ ලංකාවේ පළවෙනි පාසල් කැඩට් ප්ලැටුන් එක ආරම්භ කරන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. ඒ 1881 දී. මේ ඔයාලා දැන් දකින්නේ ග්‍රේඩ් 6 සෙක්ෂන් එක. මේ ඒරියා එකේ රාජකීය විද්‍යාලයේ නවරගහලා ඒ වගේම ෆස්ට් ස්ටේජ් රූම් එකක් තියෙනවා. මේ නවරාගාල නම් මං ගියපු දවසේ සම්පූර්ණයෙන්ම වහලා තිබුණේ. මේ විදිහට තමයි ඔයාලට මට මේක පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවුරුදු ගාණක් තිස්සේ රාජකීය විද්‍යාලයේ කලර්ස් නයිට්, ප්‍රයිස් ගිවින්, ක්ලබ් නයිට්ස්, ස්ටුවර්ඩ් ඇන්ඩ් ප්‍රිෆෙක්ට් ටැලන්ට් ෂෝ මේ වගේ අවුරුදු පතා සිද්ධ වෙන ඉවෙන්ට්ස් ගණනාවක්ම පැවැත්වෙන්නේ මෙන්න මේ නවරාගාලේදී. මේ තියෙන්නේ මාස් ඇරීනා එක. ඉතින් මේක රාජකීය විද්‍යාලයේ තියෙන ඉතා වටිනා බිල්ඩින් එකක්. මොකද කිව්වොත් බොක්සිං ක්‍රීඩා සඳහා, කරාටි ක්‍රීඩා සඳහා, නැටුම් තරඟ, ජිම්නාස්ටික් ඒ විතරක් නෙවෙයි සිංගින් කොන්සර්ට් වගේ දේවලුත් මේ මාස් ඇරීනා එකේ කරන්න ෆැසිලිටිස් තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයා රාජකීය විද්‍යාලය ගැන හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මම රාජකීය විද්‍යාලය ගැන කරපු අනිත් වීඩියෝසුත් channel එකට ගිහිල්ලා බලන්න අමතක කරන්න එපා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Thanks for watching guys. I got nightmares in my head, I fear that the thoughts build up until I can't